to my YouTube channel. ඉතින් අද යන්නේ කොහෙද කියලා බලමුද? අද තියෙනවා මගේ ඔෆිස් එකේ යාළුවෙක්ගේ බර්ත්ඩේ පාර්ටි එකක් සහ එයාගේ හස්බන්ඩ්ගේ ඇනිවර්සරි එක කියන්නේ මැරීඩ් ඇනිවර්සරි එක. ඉතින් මේ අපි ඔෆිස් එකේ ඔක්කොලටම ඉන්වයිට් කරා. එහෙනම් යමු ගිහලා බලමු කොහොමද ප්ලේස් එක කියලා. දැන් වෙලාව රෑ 8:00ට විතර ඇති. අපි ටැක්සි එකක් බුක් කරගෙන මේ යන ගමන් ඔන්න දැන් ඉතින් ආවා එතනට. ටිකක් වෙලා ඉන්න වෙනවා. එංගලෝ තාම අපි ගියාට එංගලෝ නම් තාම ඇවිල්ලා නැහැ. ඉතින් ටිකක් වෙලා බලමු. එංගලොත් ඊට පස්සේ යන්කෝ ඇතුළට එකතු වෙලා ඉන්න. ඔන්න දැන් තමයි යාළගේ ඔක්කොම කට්ටිය ආවේ. අපේ ඔෆිස් එකේ කට්ටියයි යාළගේ කසින්ස්ලා ඇවිල්ලා හිටියා. හස්බන්ඩ්ගේ වයිෆ්ගේ සයිඩ් එකෙන් දෙන්නගෙම මේ ඉතින් මෙතන ලිෆ්ට් එකට පොලිම මාර විදියට දැන් ඉතින් මෙතන ඉන්න සෑහෙන වෙලා ඒ ඇසින් ලස්සන චූටි බබ්බෙක් ඉන්නවා. මං එයා දිහා බලන එයා මගේ දිහා බලන. මෙතන තමයි ප්ලේස් එක. ඔන්න අපි එතනට ආවා. මාර ලස්සනයි. ලස්සනට ඩෙකෝ කරලා තිබ්බා. ලස්සනට අරේන්ජ් කරලා තිබුණා. තමයි මාර ලස්සනයි. මට දන්නවා ඒගොල්ලෝ කියන්නේ යූෂුවලි ෆිලිපීන්ස් අය ඒගොල්ලෝ මාර විදියට ආසයි මේ පාර්ටිස් දාන්න එන්ජොයි කරන්න. එනකොට මං ගිහිල්ලා තියෙනවා. එහෙම ගොඩක් මට ඉන්වයිට්ස් ලැබිලා මං ගිහිල්ලා තියෙනවා ෆිලිපීන් අයගේ පාර්ටිස් වලට. එයාලා ඉතින් සෙලිබ්‍රේට් කරන්න ආසයි මාර විදියට. ඒ වුණාට මෙතන මාර ලස්සනට අරේන්ජ් කරලා තිබුණා. ලස්සනට ඩෙකෝ කරලා තිබුණා. මට ඉතින් හරි සතුටුයි ඒක දැක්කාම. මේ මම පහුවෙන්ද වැඩ කියලා යන්නේ නැතුව ඉන්න හැදුවේ. ඒ වුණාට මට සතුටුයි මං ගියේ එක ගැන. ලස්සනට තිබුණා. මෙයා නම් ආවෙලේ ඉඳලා අඬනවා. එයාට බැලුන් එකක් ඉරලද කොහෙද මේ එයාගේ අම්මා එයාව මගේ ඉන්නවා මේ බැලුන් ඕනේ නැහැ කිය. මේ ඒ වුණාට එයා ඊට පස්සේ ටික දාගෙන අයියෙන් මේ අඬන්න ගත්තා. මේ ඔක්කොම මගේ ඔෆිස් එකේ කට්ටිය මේ අපිට වැඩි එයාලට සතුටුයි. මේ දන්නවනේ ඉතින් එයාලා පාටි දාන්න ගියාම අපි ඉතින් ඔක්කොම ගෲප් ෆොටෝ එකක් ගත්තා. සතුටේ ඉතින් මේකනේ ඉතින් මතකයකට හරි තියෙන්නේ. ඔන්න මේ තමයි දුවගෙන ඉන්නේ. මෙයා තමයි අපි HR එකේ ඉන්නේ. දැන් තමයි ඔක්කොමත් එක්ක ෆොටෝ අරගෙන ඉවරනේ. යාළගේ ෆැමිලි එකේ අය එන්න කලින්. ඊට පස්සේ බලන්නක උන හොඳම වැඩේ මේගොල්ලන්ට දන්නවා මං YouTube එකට vlogs දානවා කියලා. බලන්න කියලා ඉතින් so funny. ඔන්න දැන් ස්ටාර්ට් කරා එංගලන්ගේ කැරෝකී. එයාලා මාර ආසයි. මං ඉතින් ඇත්තටම අහගෙන හිටියා. මොකද අපිත් කියනවා ඉතින් ලංකාවේනේ ඔහොම ඉතින් ඔය පොඩි ෆැමිලි ගැදරින්ග්ස් එද්දී කියනවන්නේ සින්දු. එයාලා නම් ඉතින් මේකට ඇඩික්ටඩ් අනේ. මොකද මේගොල්ලෝ මේ පොඩි දේවල් වලටත් මාර විදිහට කැරෝකි කියන්න ආසයි. මං අහගෙන හිටියා ඒගොල්ලෝ ඇත්තටම මාර ලස්සනට කියනවා. එන්ජොයි කරනවා ඒක. ලස්සනට තිබුණා. මං ලස්සනට සතුටෙන් අහගෙන හිටියා ඉතින්. බර්ත්ඩේ ගර්ල්ගේ නේම් එක දානා. එයාගේ හස්බන්ඩ්ගේ ඇනිවර්සරි එකත් දානාගේ බර්ත්ඩේ එක දවසම තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේ කතා කරන්නේ දානාගේ හස්බන්ඩ්ගේ
අම්මා එයයි ස්පීච් එකක් තිබ්බා ආපු අයට ස්තුතියි කරා දෙවියන්ට යාඥා කරා එයාලගේ තව රීසෙන්ට්ලි පර්සනල් ඉෂුව එකක් තිබුණා ඉතින් ඒක ගැන කිව්වා මෙතනදී මට හිතෙනවා මේ කතා කරාට ඒක ගැන එයාලා ගොඩක් දුකින් තමයි හිටියේ කියලා. සෝන් එක අපි ඔක්කොම කිව්වා එයා දැන් කේක් එක කපන්න හදන්නේ බලන්න ගියාට තියෙන සතුට ඔන්න අපි ඩිනර් එක ගන්න හදන්නේ දැන් බලමු මොනවද තියෙන්නේ කියලා මං හිතන්නේ එයාලගේ චිකන්ස් සහ පෝක් දෙකම තිබුණා. ඉතින් මේ උස්මාන් ගිහිල්ලා බලන්නේ එයාගේ නම උස්මාන්. එයා ගිහිල්ලා බලන්නේ පෝක් තියනවද ඒ කොයි හරියද කියලා. එයා මොකද පෝක් ඒගොල්ලෝ කන්නේ නැහනේ. ඒ නිසා ඊට පස්සේ මං එතනදී වීලු කරා. ඔයාට කන්න දෙයක් නැහැ කියලා. ගොඩාක් තිබුණා මම මෙතනින් දන්නේ වයිට් රයිස් තියෙනවා මෂ්රූම් සුප් එකක් තිබුණා තව පෝක් ඒගොල්ලෝ මොන විදිහට හදලා තිබුණාද කියලා නම් දන්නේ හැබැයි පෝක් හදලා තිබුණා බීෆ් හදලා තිබුණා චිකන් තිබුණා ඒවට ඒ කියන්නේ හදලා තියෙන විදිහට කියන නම් නම් ඉතින් අපිට දන්නේ නැහැ හැබැයි හැමදේම වගේ පාස්තා එකක් තිබුණා මේ තියෙන්නේ ඒ හැමදේම මේ එයාලා ඉතින් ගොඩක් ස්වීට් ස්පයිසි නැහැ ගොඩක් ස්වීට් කියන්නේ ස්වීට් ටයිප් එකට තමයි තිබුණේ රසයි පෝක් එක පොඩි ස්ටේක් එකක් වගේ හදලා තිබුණා ඒක පොඩක් ස්පයිසි වගේ තිබුණා අනිත් ඒවා නම් ඔක්කොම ස්වීට් විදිහට තමයි හදලා තිබුණේ හොඳයි මං නම් කෑවා මගේ හස්බන්ඩ් නම් කෑවේ නෑ යාට සෙට් වෙන්නේ නැහැ කිව්වා ඊට පස්සේ ඩෙසර්ට් එකට යාළුවාගේ මේකත් යාළුවාගේ මොකක් හරි ඩෙසර්ට් එකක් ෆෘට්ස් තිබුණා ඊට පස්සේ කැරමල් පුඩින් එකක් තිබුණා තව එකක් තිබුණා ඒකත් මට හිතන්නේ යාළුවාගේ ඩෙසර්ට් එකක් මේක මම නම් දන්නේ නැහැ මොනවද ඒ කියලා හැබැයි රසයි කාලම විතරක් මදිනේ ඔන්න දැන් කට්ටියත් එක්ක
බොන්න පටන් ගත්තා. මං කෝ චීස් කියන්නේ නැද්දානේ චීස් කියන්නේ නැද්දානේ කියලා. ඊට පස්සේ hina වෙලා යා චීස්ලු. මෙයා කලින් අපේ කම්පැනි එකේ හිටපු ස්ටාෆ් කෙනෙක්. එයා දැන් නැහැ. මෙයාත් එහෙමයි. එයාත් අපේ කලින් කම්පැනි එකේ හිටපු ස්ටාෆ් කෙනෙක්. ඒගොල්ලෝ දෙන්නම දැන් වෙන කම්පැනිස් වල වැඩ කරන්නේ. ඒ වුණාට ෆ්‍රෙන්ඩ්ෂිප් එක නම් තාම එහෙමයි. මොනවා හරි මේ වගේ ස්පෙෂල් මොනවා හරි තිබුණාම එයාලා තාම මේ එනවා. අපිත් එක්ක හොඳට කතා කරනවා. ඉතින් එහෙම තමයි හැමෝටම හැමදාම එක තැන ඉන්න බෑනේ. ජීවිතේ එක විදිහට වෙනස් වෙනවා. උස්මන්ට සින්දු කියන්න බෑ. ඒ වුණාට එයා ආරයවත් එක්ක ජෝක් දානවා මේ ඔයාට සින්දු කියන්න බෑ අයියෝ සින්දු කියන්න කියලා. දැන් පාන්දර 1:00 විතර ඇති අපි හිතුවේ ගෙදර යන්න. ඉතින් ඔන්නෝම තමයි අද දවසේ ගෙවුනේ. යාට විශ් කරලා යාට ගිෆ්ට්ස් දීලා අපි එන්න පිටත් වුණා. ඔහොම තමයි අද දවසේ ගෙවුනේ. එහෙනම් බලපු හැමෝටමයි මාත් එක්ක හිටපු හැමෝටමයි ගොඩක් ආදරෙයි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආපහු හම්බෙමු. එතකන් bye bye, love you all.